දන්නවද හඳට ගිහින් එන අභ්‍යවකාශගාමී නයිට්‍රජන් වලින් නාගන්න ඕනි කියලා. හඳට යන එක ලේසි වැඩක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි දන්නවද හඳේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා? ඒ තමයි හඳේ දූවිලි. මේ දූවිලි අපි හිතනවා වගේ නෙමෙයි. හරිම කරදරකාරී දෙයක්. අන්න ඒ නිසාම තමයි දැන් NASA ආයතනය මේකට අලුත්ම විසඳුමක් හොයාගෙන තියෙන්නේ. ඒ තමයි නයිට්‍රජන් ෂවර්. පෘථිවියේ තියෙන දූවිලි කාලයත් එක්ක සුළඟට සහ වතුරට අහු වෙලා සිනිඳු වෙලා තමයි තියෙන්නේ. හැබැයි හඳේ එහෙම වෙන්නේ නැහැ. හඳේ තියෙන දූවිලි අංශු හරිම තියුණුයි. හරියට පුංචි වීදුරු කෑලි වගේ. ඒ වගේම හඳට වායු ගෝලයක් නැති නිසා සූර්ය සුළං වලින් එන කිරණ කෙලින්ම මේ දූවිලි මතට වැටෙනවා. එතකොට මේ දූවිලි අංශු ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ලබා ගන්නවා. සරලවම කිව්වොත් හරියට බ්‍රෙදි වේලන මැෂින් එකකින් එළියට ගත්ත ඇඳුම් අපේ ඇඟේ ඇලෙනවා වගේ සිද්ධියක්. මේ දූවිලි අභ්‍යවකාශ ඇඳුම් වල සහ උපකරණ වල තදින් ඇලිලා තියෙනවා. මේවා බුරුසුවකින් පිහදලා දාන්න ගියොත් වෙන්නේ අර වීදුරු කෑලි වගේ තියෙන දූවිලි වලට ඇඳුම් ඉරිලා හරි හීරිලා හරි හානි වෙන එක. මේකට NASA ආයතනය පාවිච්චි කරන්නේ ලෙයිඩන් ෆ්‍රොස්ට් ඉෆෙක්ට් කියන විද්‍යාත්මක සිද්ධාන්තය. රත් කරපු තාච්චයකට වතුර බින්දුවක් දැම්මම ඒක එකපාරම වාෂ්ප වෙන්නේ නැතුව එහා මෙහා දුවන ඔයා දැකලා ඇතිනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් වෙන්නේ. මේ නයිට්‍රජන් ෂවර් එකේදී කරන්නේ අධික ශීතල දියර නයිට්‍රජන් අභ්‍යවකාශ ඇඳුම මතට විදින එක. නයිට්‍රජන් වලට සාපේක්ෂව අභ්‍යවකාශ ඇඳුම රස්නේ. එතකොට නයිට්‍රජන් බිඳු ඇඳුම වැදුන ගමන්ම වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ වාෂ්පය නිසා ඇඳුමයි දූවිලි අංශුයි අතර තියෙන පුංචි වායු ස්තරයක් හැදෙනවා. අන්නේ වායු ස්තරය හරහා අර තියුණු දූවිලි අංශු ඇඳුමට හානියක් කරන්නේ නැතුවම ලේසියෙන්ම ඉවත් වෙලා යනවා. අපලෝ මෙහෙයුම් වලට ගිය අභ්‍යවකාශගාමීන් පවා කියලා තියෙන්නේ මේ දූවිලි නිසා ඇඳුම් වල ජොයින්ට්ස් ගෙවි යන එක ලොකු ප්‍රශ්නයක් කියලා. ඉතින් ඉදිරියේදී ආටමිස් මෙහෙයුම හරහා හඳේ ස්ථිරවම පදිංචි වෙන්න යන අයට මේ නයිට්‍රජන් නෑම නම් ගොඩක් ලොකු උදව්වක් වෙයි. ඔයත් හඳට ගිහින් එනවා නම් නයිට්‍රජන් වලින් නාගන්න අමතක කරන්න එපා. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.